Hello cake lovers, welcome to Family Cakes YouTube channel. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ චොක්ලට් වලින් චොක්ලට් ඩෙකරේෂන් එකක් කරගන්න වීඩියෝ එකක්. ඉතින් මෙතන මම අරගෙන තියෙනවා ඩාර්ක් කුකින් චොක්ලට් ග්‍රෑම් 100ක්. අපි මෙතනදී කරන්න යන්නේ මේ ඩාර්ක් කුකින් චොක්ලට් එක ඩබල් බොයිල් කරගන්න එක. ඔයගොල්ලන්ට මෙතනදී පැහැදිලිව බලා ගන්න පුළුවන් කොහොමද අපිට මේ කේක් සම්බන්ධ වැඩ කටයුතු වලදී හැමෝම කියනවා ඩබල් බොයිල් කරනවා කියලා. ඉතින් හරියට බලා ගන්න පුළුවන් ඩබල් බොයිල් කරන මෙතඩ් එක. මෙතනදී අපිට භාජන දෙකක් ඕන වෙනවා. මෙතනදී මම ගත්ත ඇලුමිනියම් භාජනයේට හොඳට නටන උණු වතුර එකතු කරගන්නවා. ඒ උණු වතුර එකතු කරගත්තට පස්සේ තමයි අපි අර චොක්ලට් සහිත ඇලුමිනියම් බෝල් එක මේක උඩින් තියාගන්න. මෙතනදී ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම පුරව ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයකට පුරව ගත්තාම ඇති. මොකද අපි උඩින් තියෙන බෝල් එකේ වතුර ගෑවුනොත් ඊට උඩින් තියෙන චොක්ලට් ටික ඝන වෙන්න පුළුවන්, කැටි ගහනවා වගේ වෙනවා. එතකොට හරි අමාරුයි ඒ ටික දිය කරගන්න. ඒක නිසා සාමාන්‍ය මේ විදිහට තමයි ඩබල් බොයිල් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ටික වෙලාවක් මේ විදිහට වයිට් චොක්ලට් උනත් ඩාර්ක් චොක්ලට් උනත් මේ විදිහට මෙල්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ඔයගොල්ලන්ට මම ඉස්සරහට වීඩියෝ එකේ පේනවා ඔයගොල්ලන්ට මම සිලිකන් මෝල්ඩ් ගන්නවා. ඒ මෝල්ඩ්ස් වලට තමයි මේ චොක්ලට් එක අපි දාලා ෆිල් කරගන්නේ. මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේ දේවල් ඇඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුකින් චොක්ලට් එක ඔයගොල්ලන්ට නිකම්ම ඩබල් බොයිල් කරලා ඉවර වෙලා මේ තියෙන රස්නෙදිම සිලිකන් මෝල්ඩ් එකට දාලා ඉවර වෙලා ඔයගොල්ලන්ට ෆ්‍රීසර් එකේ විනාඩි 20ක් විතර ශීතකරණයේ උඩ කොටසේ විනාඩි 20ක් වගේ දාලා තියලා ඊට පස්සේ නිකම්ම මෝල්ඩ් එකෙන් ගලවලා ගන්න තමයි තියෙන්නේ. සිලිකන් මෝල්ඩ්ස් නම් කේක් බඩු කඩවල් වල තියෙනවා. ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඒ සිලිකන් මෝල්ඩ්ස් වල එක එක හැඩතල තියෙනවා. සමහර ඒවා හැපි බර්ත්ඩේ කියලා ගහන ඉංග්‍රීසි අකුරු තියෙනවා. එහෙම නැත්නම් ඉලක්කම් තියෙනවා. ඒ වගේම හાર્ට් ෂේප්, එක එක සත්තුන්ගේ රූප, ඒ වගේ නැත්නම් ලස්සන මල්, ඒ වගේ එක එක කේක් වලට දාන්න පුළුවන් ඩෙකරේෂන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කේක් එක ඒ අදාළ වෙන ඕඩර් එකට අවශ්‍ය කරන සිලිකන් මෝල්ඩ් එක අරගෙන ඉවර වෙලා මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට කොහොමද මේ ටික හැදෙන්නේ කියලා බලන්න. මෙතනදී කියන්න ඕන දෙයක් තමයි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් මොකක් හරි ටිෂු එකක් හරි රෙදි කෑල්ලකින් හරි අනිවාර්යයෙන්ම අල්ලගන්න. නැත්නම් ගොඩ වෙලාවක් මේ බෝල් එක අල්ලන් ඉන්න බෑ. ගොඩාක් රස්නේ. මොකද නටන උණු වතුර තමයි අපි මේ බෝල් එකේ යටට දාගෙන තියෙන්නේ. ඒක නිසා මේ වගේ වැඩ කරනකොට තමන්ගේ පරිස්සම ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න. ඩබල් බොයිල් කරද්දි වීදුරු වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒකට රස්නේ ඔරොත්තු දෙනවද කියලාත් අනිවාර්යයෙන්ම කල්පනා කරලා බලන්න. ඒක ඔයාට වීදුරු ඔරොත්තු දෙනවද නැද්ද කියලා හොයාගන්න අමාරුයි නම් හොඳම දේ තමයි මේ වගේ ඇලුමිනියම් බෝල් එකකට දාලා ඩබල් බොයිල් කරගන්න එක. ඉතින් මෙතනදී කියන්න ඕනේ මේකේ ෆයිනල් මම චොක්ලට් ටික ගන්න වීඩියෝ එක නම් නෑ. හැබැයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මගේ channel එකේ තියෙනවා කලින් කේක් එකක් හදපු වීඩියෝ එකක් තියෙනවා චොක්ලට් කේක් එකක්. ඒකෙදි මම මෙතනදී හදාගත්ත චොක්ලට් ටික තමයි පාවිච්චි කරේ ඒ චොක්ලට් කේක් එක ඩෙකරේට් කරගන්න. මොකද එදා තමයි මම මේ වීඩියෝ එකත් ගත්තේ. වෙන වෙනම අප්ලෝඩ් කරාට මේක ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න ඕන නිසා තමයි වෙනම වීඩියෝ එකක් විදිහට දැම්මේ. ඉතින් හිතනවා පැහැදිලි ඇති කියලා. මොන හරි අපැහැදිලි කරුණක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මම ගොඩාක් අයට රිප්ලයි කරලා තියෙනවා මේ වෙද්දී. ගොඩාක් අය අහලා තිබුණ ගැටලු වලට. ඉස්සරහට තව කේක් ට්‍රේ සම්බන්ධ එක වීඩියෝ එකක් එන්න තියෙනවා. ඒකත් මම ඉඩක් ලැබුණ ගමන් මේ විදිහටම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියන්න. කේක් හදන ඔයාටත් මේක උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක යටින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.